හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ දිනපොතේ ලියවිච්ච විශේෂ දවසක්. මේ පළවෙනිදා කියන්නේ ලෝක කම්කරු දිනේනේ. ඉතින් 2026 අවුරුද්දේ මේ දවසේ යෙදුනේ පොය දවසක. අපිට නිවාඩු දවසක් වුණ හින්දා අපේ ගෙවල් අවට තිබුණ විශේෂ තැනකට අපි යන්න තීරණය කරා. මේ තැන තමා කුරුණෑගල ප්‍රදේශයේ පිහිටලා තියෙන නාගල පුරාණ රජමහා විහාරස්ථානය. මේ පන්සලේ විශේෂත්වය තමා ඉතාම පෞරාණික වෙනවා වගේම හයික් එකක් කරන්න පුළුවන්. ලස්සන කඳු මුදුනක පිහිටා තියෙන මෙම පන්සලට හැමදාම නම් යන්න හම්බ වෙන්නේ නැහැ. යන්න පුළුවන් පොය දවසට විතරයි. එහෙනම් යමුකෝ මගේ ගමන කොහොමද කියලා බලන්න. ඔන්න ඉතින් අපි අපේ තැනට ළඟා වෙන්නයි ලෑස්ති වෙන්නේ. හැමදාම කියනවා වගේ අපිට ගොඩාක් සල්ලි වියදම් කරගෙන දවස් ගානක ට්‍රිප් එකක් යන්න බැරි වුණත් අපේ අවට තියෙන අපි නොගියපු තැනකට ගිහිලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක් වටින්නේ. අපි මේ පන්සලේ මේ හයික් එක ගැන ලොක්කොට දැනගෙන හිටියේ නැති නිසා අපිට වතුර බෝතලයක් එහෙම අරන් යන්න බැරි වුණා. ඒ වගේම ඔයාලත් නාගල රජමහා විහාරස්ථානයේ මේ උඩ පිහිටලා තියෙන විහාරයට යන්න හිතාගෙන ඉන්නවා නම් පොය දවසකම යන්න. එම විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිත් එක්කන් කතා කරලා මේ ගමන ගැන විස්තර කියලා දීලා ඒ වගේම අපිට වතුර බෝතලයකුත් දුන්නා. අතීතයේදී රහතන් වහන්සේලා මේ පූජා බිම භාවනායෝගීව වැඩ වාසය කිරීමට භාවිතා කරලා තියෙනවලු. ඒ වගේම මේ පන්සලට යන්න බාලමහලු හැමෝටම යන්න පුළුවන් වෙන විදිහට හොඳ පඩිපෙළ පද්ධතියකුත් සකස් කරලා තියෙනවා. කන්ද උඩට යන හැමෝටම ඉතා පැරණි විහාර මන්දිර දෙකකුත් බලා ගන්න පුළුවන්.